අද මේ සන්ධ්‍යාව මට මගේ ගුරුවරුන්ටත් මගේ චූටි දරුවන්ටත් බොහොම වටිනා කියන සන්ධ්‍යාවක්. මේ සන්ධ්‍යාව මගේ හීනයක් කිව්වොත් ඒක බොහොම නිවැරදි. මන් දන්නවා අම්මෙකුට තාත්තෙකුට තමන්ගේ මුළු ලෝකෙම වගේ වටින තමන්ගේ චූටි දුව හරි පුතා හරි ලස්සනට ඇඳලා වේදිකාවක එහෙට මෙහෙට ගියත් ඇති කියලා. ඒක ඔයාලගේ හීනයක්. ගුරුවරියෙක් විදිහට පෙර පාසල් ගුරුවරියෙක් විදිහට පෙර පාසල් අධිපතිනියක් විදිහට මගේත් හීනේ ඒ දෙයමයි. මම හැමදාම විශ්වාස කරනවා මගේ රට හදන්න නම් මේ හෙළය හදන්න නම් ශ්‍රී සම්බුද්ධ ශාසනය හදන්න නම් මට පටන් ගන්න වෙන්නේ මෙතනින් කියලා. මම ඒක පටන් ගත්තා. මීට වසර 4කට පෙර. ඉතින් කොරෝනා කාලේ මම මේක පටන් ගන්නකොට අවුරුද්දක් මම බලන් හිටියා එක කිරිසප්පෙක් හරි මාව විශ්වාස කළා මගේ ගුරුවරු විශ්වාස කළා ඒ කියලා. ඉතින් ඒ විශ්වාසය රැක්ක මගේ දෙමව්පියෝ අදටත් මෙතන ඉන්නවා. මගේ ඉස්සල්ලාම මගේ පාසලට ආපු චූටි දුවෙක් ඉන්නවා. මම ඒ දුවට මාත් එක්කම එකට හිටගෙන ඉන්න කියලා මෙතනට ආරාධනා කරනවා. එයා දැන් ලොකු ළමෙක්. දැන් එයා මියුසිස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. නිමෙන්සි චූටි දුව. එන්න පුතේ මං ගාවට. මේ තමයි මගේ විශ්වාසය. මගේ ගෞරවය. මාව විශ්වාස කරලා මං ගාවට ආපු ඉස්සෙල්ලාම ආපු පළවෙනි දරුවන්ගෙන් එක දරුවෙක්. මං අනිත් දරුවන්ටත් ආරාධනා කරා කාර්යබහුල ජීවිතයේ ඔවුන් බොහොම කාර්යබහුලයි. ඒ වුණාට මේ චූටි දුව මං ගාව ඉන්නවා. හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය. මං හිතන්නේ සිංහල බෞද්ධ වෙච්ච මේ හෙළේ ජීවත් වෙන මිනිස්සු වෙච්ච සිංහලයේ ජීවත් වෙන මිනිස්සු වෙච්ච අපි හැමෝටම වැදගත් දෙයක්. ඉතින් මමත් මගේ මේ චූටි දරුවනොත් මගේ ගුරුවරුනොත් ඒ වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරන්නයි මේ වෙර දරන්නේ. ඉතින් මං ඔයාලගෙන් බොහොම ආදරයෙන් ගෞරවපූර්වකව ඉල්ලා හිටිනවා මේ දරුවන් කරන කියන දේවල් දිහා මේ යන පූර්විකාවන් දිහා බොහොම සාවධානව උපේක්ෂාවෙන් කන් යොමාගෙන බලන් ඉන්න කියලා. net යොමා ගන්න කියලා. මොකද මේක මේ හැම දරුවෙකුටම වැදගත්. මේක මේ හැම ගුරුවරියෙකුටම වැදගත්. අපි මේ හදන්නේ අපේ රටේ අනාගතය. මෙතන ඉන්න පුළුවන් අපේ රටේ ජනාධිපතිනිය, ජනාධිපතිතුමා, අගමැතිතුමා, රටේ ප්‍රධාන ව්‍යාපාරිකාව, ව්‍යාපාරිකයා ඉන්න පුළුවන්. ඉතින් ඒ ඔයාලට දාව ඉපදිච්ච මංගාව මේ හැදෙන චූටි දරුවෝ. ඉතින් මේ සිංහලේ අලුත් අවුරුදු මංගල්‍ය මටත් මගේ ගුරුවරුන්ටත් මේ චූටි දරුවන්ටත් පුළුවන් උපරිමයෙන් ඔයාලට ඉදිරිපත් කරනවා. පොඩි පොඩි අඩපාඩු ගොඩාක් වෙයි. ඒත් අපේ දරුවා තාම පුංචි. මේ පළවෙනි සංදර්ශනය එයාලා මේ ලොකු වේදිකාවක කරන. එයාලා හරි ආඩම්බරයි ඒකට. හැබැයි එයාලට ආත්ම විශ්වාසය මං හදලා තියෙනවා. ඉතින් මේ සන්ධ්‍යාවදී මේ දේ විශ්වාස කරගෙන මගේ දරුවා මොනවා හරි කරයි මගේ ගුරුවරියෝ ටික මොනවා හරි අපිට පෙන්නයි කියලා විශ්වාසයෙන් ඔබගේ කාලය මිඩංගු කරලා මගේ ආරාධනාවට මෙතනට පැමිණි මහා සංඝරත්නයනොත් මගේ සම්භාවිතනීය අමුත්තගෙනොත් මගේ ආදරණීය දෙමව්පියන්ගෙනොත් මම අවසර පදනවා මේ සන්ධ්‍යාව වෙනුවෙන්. ඉතින් එහෙනම් මේ පටන් ගත්ත ගමන මේ අපේ ජීවිත ගමන මේ සංසාර ගමන අපි ඉතා හොඳින් සෙමින් දැහැමින් අපේ දරුවන් එක්ක අපි යමු. සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම.